සත්තුන්ට ලොකු මයින්ඩ් එකක් නැති නිසා හරි සත්තු ගොඩක් ඉන්නවා මොන හරි තියෙන දෙයක් කාලා අත්තකට වෙලා ඉන්නවා. නමුත් මේ මිනිස්සු විඳින දුක බලන්න. පුදුම දුකක් නෙවෙයි. පුදුම දුකක් කිසිම සංසීමක් නැහැ. ගිනි ගොඩකපත් වේ. අර ප්‍රශ්න මේ ප්‍රශ්න අර ප්‍රශ්න එකක් කියනකොට එකක් ප්‍රශ්න. නේ? මොකද්ද මේ ජීවිතේ තේරුම කියලා හිතෙන්නේ නැද්ද? දැනෙන්නේ නැද්ද? මොකද්ද මේ ජීවිතේ තේරුම කියලා දැනෙන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? අර එතකොට අපිට මතක් වෙන්නේ සිද්ධාර්ථ කුමාරයා. චන්න මමත් මහලු වෙනවද? ඔව් ස්වාමීනි ඔබත් මහලු. චන්න මමත් ලෙඩ වෙනවද? ඔව් ස්වාමීනි ඔබත් ලෙඩ වෙනවා. චන්න මමත් මැරෙනවද? ඔව් ස්වාමීනි ඔබත් මැරෙනවා. පහල්ලෙක් ලෙඩෙක් මලකඩ. චන්න සත්‍ය කියලා දෙයක් තියෙනවද? ඔව් ස්වාමීනි. චන්න මම සත්‍ය සරනවා. සාදු සාදු කියවෙනවා. ඇයි? පුළුවන් නම් ඔක්කොමලා කරන්න මේක. සතර පෙර නිමිති දකින්න. පුළුවන් නම් පොඩි කාලේ. පුළුවන් නම් මේක හොයන්න. වෙන දෙයක් නෑ මේ ජීවිතේ තේරුමක් නෑ. ඔය කොච්චර මොනවා කරේ තියාගෙන මොනවා පස්සේ දිව්වත් අවසානයේ ඔබට හම්බ වෙන මෙන්න මේ ඉරණම. වැඩක් නෑ කතා කරන්න. අපේ සමාජයේ විශේෂයෙන්ම මේ සමාජය අපි දැන් ජීවත් වෙන සමාජය. මොකද්ද ජීවිතය කියලා කියන්නේ? මොකද්ද මේ ජීවිතේ තේරුම කියලා කියන්නේ? මේ ආධ්‍යාත්මික පිරිහීම මේ මිනිස්සු හීන මවාගෙන හීන ඇතුලේ හීන බල නයි නාඩගම් නටනට මොකද්ද මේ නන නැටුම කියලා බලන්න. ඇත්තට මේ සත්‍ය දැක්කොත් එහෙම මේ මිනිසුන්ගේ හීන පැත්තකට දාලා හරි සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. නේද? හරි සුන්දර කතාවක් තියෙනවනේ. නෑ කියලාද කියන්නේ? අපිට කියන්නේ හැම මිනිස්සෙකුටම සතුටින් ඉන්න සැනසීමෙන් ඉන්න. ඒ මග අපි කියලා දෙන වෙන එකක් නෙමෙයි. සුන්දරව ජීවත් වෙන්න ඕනි. සැනසීමෙන් ඉන්න ඕනි. ලස්සනට ජීවත් වෙන්න ඕනි. මිනිස්සු සුන්දර විදිහට ජීවත් වෙන්න ඕන. මිනිස්සු ලස්සනට ජීවත් වෙන්න ඕනේ නැද්ද? මිනිස්සු සතුටින් ඉන්න ඕනේ නැද්ද? නේද? ඔබ රස්සාවක් කරන්න ඕනි. ඔබ ඉගෙන ගන්න ඕනි. ඇත්ත. ඔබ යමක් කරන්න ඕනි. ඇත්ත. ඒත් ඔබ මේ ටික දැනගෙන කරන්න. මේව තේරුම් අරගෙන කරන්න. විශේෂයෙන්ම අපේ සමහර වෙලාවට මේ පිරිමියක් දැනගන්න ඕනේ. කොට ගොන්නක් බීගෙන නිකන් මොක්කුද සත්තු වගේ අන්තිමටම ගෙවල් වල විනාශයි. අන්තිමට බලන්න කාන්තාවෙම කුස්සිය අම්මලා වගේ. අතර එතට වැටෙන්න ඕනද? ඒකද ජීවිතේ. ඒකම නම් ඔබ එහෙම වෙන මොනවා කරන්න. ඔබට සතුටු නම් හොඳයි. නේද? නේද? අර මොක්කුද සත්තු වගේ අර කැරට්ටලයක් පස්සේ තියාගෙන දුවන අර අස්සෝ ටික වගේ. නේද? අස්ස කරත්තේ බඳපු අස්සයා. මොකද්ද එකක් තණ්හාය නේ? තණ්හාය ඉස්සරහට දාගෙන දෙයක් තිය කරගෙන නේද? ඒක අල්ල ගන්න දුවන දිවිල්ලක්. නේද? අන්තිමට හති වැටෙනවා විතරයි. මොකක්ද අල්ලගත්තේ කියන්නකො අන්තිමට? මොකද හම්බුනේ ඔබට? හම්බුණාද මොනවා හරි ඔබට? එහෙනම් සතුටුයි. ඔබට සතුටු නම් හොඳයි. මොකක් කියන්නද? ඇයි මේ දහම් මිනිස්සුන්ට ඕනේ? ඇයි මේ දහම් මිනිස්සුන්ට දෙන්න ඕනේ? ඇයි මේවා කියන්න ඕනේ? ගමක් ගානේ ඇයි යන්න ඕනේ? ඇයි මිනිස්සුන්ට පිහිට වෙන්න ඕනේ? මොකද්ද මේ ජීවිතේ තේරුම? ඇස්සරලා බලන්න බැරිද? ඇස්සත්තෝම දකිත්වා කිව්වා වගේ. ඇස්සරලා බලන්න බැරිද මේ කතාව මොකද්ද කියලා? ජීවිතේ කොයිතරම් සුන්දරයි කියලාද හිතන්නේ? ඔබ සුන්දරව දකින්න. බලන්න මේක සුන්දර නෙමෙයිද කියලා. බලන්න මේ සත්‍ය පොඩ්ඩක් අහුම්කන් දීලා. බලන්න පොඩ්ඩක් සත්‍යට අවදි වෙලා.